A+ වීඩියෝ එකේ හතරවෙනි වීඩියෝ එක මේක යන්නේ මුලින්ම මේ ගාන ටිකක් සංකීර්ණයි වගේ දැක්කට සංකීර්ණ නැහැ. මීට වඩා සංකීර්ණයි මේ ස්කන්ධ අතරත් ඝර්ෂණ සංගුණක තිබුණා නම්. තාම මේක ස්කන්ධ අතර ඝර්ෂණ ඒ කියන්නේ සිම්පල් M ස්කන්ධ දෙක අතර ඝර්ෂණ සංගුණක නැහැ. ඔයාලට ගාන වැටෙනවා යටින් ගාන බලන්නකෝ. A+ වීඩියෝ සීරීස් එකේ හතරවෙනි වීඩියෝ එක යන්නේ මේක යාන්ත්‍ර විද්‍යාව බල සමතුලිතතාවය සහ ඝර්ෂණය කියන පාඩම් දෙකම එකතු කරලා තමයි හදලා තියෙන්නේ මේ ගාන. ඒ දෙකෙන්ම පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. එතකොට මේක ආනත තලයක් උඩ තියෙන කප්පි පද්ධතියක් තමයි මේ තියෙන්නේ. කප්පි පද්ධතිය කප්පි දෙකකට සම්බන්ධ කරපු ස්කන්ධ දෙකක්. එකට තියලා තමයි තියෙන්නේ ආනත තලයක් උඩ තියලා. තවත් සංකීර්ණ වෙනවා මේ ස්කන්ධ දෙක අතර ඝර්ෂණ බලයක් තිබුණා නම්. ස්කන්ධ දෙක අතර ඝර්ෂණ බලයක් නැති නිසා මේක එච්චරම සංකීර්ණ නැහැ. ඒ තරම් සංකීර්ණ නැහැ. සරලයි. මම මේක තෝරාගත්තේ මේකේ දෙයක් තියෙනවා කියලා දෙන්න. මේක සමතුලිතව තියෙන්න පුළුවන් අවම ඝර්ෂණ සංගුණයේ. මේක සුමට නම් මේක අනිවාර්යෙන් චලනය වෙලා වැටෙනවා. පද්ධතිය වෙනස් වෙනවා. මේක ඝර්ෂණ බලයකින් තමයි මේක සමතුලිත වෙන්න පුළුවන්. අන්නේ තියෙන්න ඕන අවම ඝර්ෂණ බලය. ඒ කියන්නේ මේක සමතුලිත වීමට අවශ්‍ය කරන බලය තියෙනවනේ. සමතුලිත වීමට අවශ්‍ය එක බලයයි තියෙන්නේ. ඒ කියන්නේ මේකට ඕනවට වඩා වැඩි බල දෙන්න ගියොත් එහෙම මේක අනිත් පැත්තට අසමතුලිත වෙලා යනවා. මේක සමතුලිත වෙන්න එක බලයයි තියෙන්නේ. පල්ලෙහෙන් මේ M ස්කන්ධෙට දෙන්න තලයේ දිගේ දෙන්න ඕන එක බලයයි තියෙන්නේ. ඒ බලය නිශ්චිත බලය ලෙස ක්‍රියා කරන ඒ බලය සීමාකාරී ඝර්ෂණ බලය ලෙස ක්‍රියා කරන මිව් හෙව්වනම් හරි. ඒ මේක සමතුලිත වීමට අවශ්‍ය කරන තලයේ දිගේ වැඩ කරන්න ඕන බලය සීමාකාරී ඝර්ෂණ බලය විදිහට වැඩ කිරීමට අවශ්‍ය වන මිව් හෙව්වනම් හරි. සීමාකාරී ස්ථිති ඝර්ෂණ සංගුණක හෙව්වනම් හරි. මිව් කියන්නේ ඝර්ෂණ සංගුණක හෙව්වනම් හරි. දැන් මුලින්ම මේක අඳුර ගන්න කප්පි දෙකක් තියෙනවා. එකක් මේ ආධාරකයකට සම්බන්ධ. ඒක අචලයි. මේ කප්පිය චලනය වෙන්නේ මේක පොළොවට සම්බන්ධ ආධාරක. එහෙම නැත්නම් මේ කප්පිය චලනය මේ ආනත තලයේ චලනය වෙන්නේ නැහනේ. මේ වස්තුනේ චලනය වෙන්නේ. එතකොට මේ ආනත තලයත් එක්ක සම්බන්ධ හෝ පොළොවට සම්බන්ධ හෝ පොළොවට සාපේක්ෂ අචල ස්ථානයකට තමයි ඒක සම්බන්ධ කරලා තියෙන්නේ. ඊළඟට ඒක කප්පිය මේකට මෙතනින් සම්බන්ධ නිසා මේ කප්පිය අචලයි. එතකොට මේ කප්පිය සචල වෙන්න පුළුවන් නේ. සචලයි. ඒ කියන්නේ මේ M ස්කන්ධය මෙහෙට ආවොත් මේ තන්තුවත් එක්ක මෙහෙට යනකොට මේ කප්පිය පහළට එන්න ගන්නවා. මේ M ස්කන්ධය මේ පැත්තට ඒ තොරණකින් ගියොත් මේ කප්පිය ඒ බෙදීම දෙකක තොරණයකින් පහළට එනවා. ඒව අපි දන්නවා. එතකොට ඒව අවශ්‍ය වෙන්නේ නැහැ දැන් මෙතෙන්ට. මම මේ පැහැදිලි කරන්නේ මේක සචල කප්පිය මේක අචල කප්පිය. දැන් අපිට මේකේ මීට වඩා හොඳ ගණන් මේක දෙන්න පුළුවන් ඈ. සාමාන්‍යයෙන් තොරණ එහෙම අහලා ගතික ඝර්ෂණ සංගුණික මෙච්චරයි. එතකොට මේකේ පද්ධතිය තොරණේ වෙන තොරණේ කොච්චරද? ඒ වගේ ගණන් ඉස්සරහට හදනවා. එතකන් තාම මේ සමතුලිත මුල් හරියනේ. මේක ලේසි ගාණක් සාපේක්ෂව. එතකොට මේ ගාණ ඝර්ෂණ බලයක් තියෙන්නේ මෙන්න මේ තලයේ විතරලු. මේකලු රළු. එතකොට ඒ ඝර්ෂණ බලය පවතින ඕන දිශාව ඉහළද පහළද කියලා අඳුර ගන්න ඕන ඉස්සල්ලාම. දැන් හිතන්න මේක සමතුලිත වීමට නම් මේ M බලය දිගේ තලයේ දිගේ මේ පැත්තට ඇතිවෙන මේ M බලය M ස්කන්ධය තියෙනවනේ. M ස්කන්ධය මත ඇතිවෙන ගුරුත්වාකර්ෂණ බලයේ තලයේ දිගේ සංරචකයේ mg sin θ කියලා අපි දන්නවනේ. තලයේ දිගේ විභේදන සංරචකයේ mg sin θ කියලා දන්නවා. තලයට ලම්බක සංරචකය mg cos θ කියලා දන්නවා. ඒක අවශ්‍ය නැහැ දැනට. මට තලයේ දිගේ එක තමයි දැන් වැදගත්. දැන් මුලින්ම මෙයාට ගත්තොත් මෙයාටත් ඇතිවෙන මේ ගුරුත්වාකර්ෂණ බලයේ තලයේ දිගේ සංරචකය mg sin θ තමයි. තර තලයට ලම්බකව mg cos θ තියෙනවා. මෙයාගෙත් ලම්බකව mg cos θ තියෙන එක ලියන්නේ නැහැ මම. ලිව්වහම මේක කැත වෙනවනේ. මම ඒක නිකන් ඊතලයක් දාලා පෙන්නුවා. දැන් මේ දෙන්න අතර ඝර්ෂණ බලයක් නැහැ. මේ තන්තුවේ ආතතිය මෙතනින් ක්‍රියා කරනවා. එතකොට මේ තන්තුවේ ආතතිය මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ක්‍රියා කරනවා මේ කප්පියට උඩට. මේ තන්තුවටත් ඒ තන්තුවමයි තියෙන්නේ. මේ තන්තු පද්ධතියේ මේ තන්තුවෙනුත් ඒ කප්පියට T ආතතියක් වැඩ කරනවා. එතකොට මේ M ස්කන්ධය මත ඉහළ දිශාවට 2යි T වැඩ කරනවා. එතකොට මේක සමතුලිත වෙන්න නම් මේ T කියන එක වෙන්න ඕනේ mg sin θ නේද? ඒක තේරුණාද? මෙයාව සමතුලිත වෙන්න නම් මෙයාට මේ තලයට ආනතව බල සමතුලිත වෙන්න එපැයි. වෙන ඝර්ෂණ බල නැත්තම් මේ තන්තුවෙන් තමයි සමතුලිත කරන්න ඕනේ. එහෙනම් තන්තුවේ ආතතිය එන්න ඕනේ T සමානයි හරිද? මේ උඩ mට
මේක සමතුලිත වෙන්න අවශ්‍ය කරන සමතුලිතතාවයේ සලකලා තමයි දැන් සමතුලිත වෙන්න ඕනේ මේක. සමතුලිත වෙන්න නම් බාහිරයෙන් අවශ්‍ය කරන බලය හොයන්න නම් ඉස්සෙල්ලා මේ අනිත් වස්තු ටික සමතුලිත කරලා ඉන්න නම් උඩ වස්තුව සමතුලිත නම් උඩ m-ට තිරස දිගේ ඉහළට බල සමාන කරනවා පහළට බලවලට. තලයේ දිගේ තලයේ දිගේ ඉහළට බලයේ තන්තුවේ ආතතිය පහළට බලය වෙන්නේ mg sin θ. දැන් මේ තන්තුවේ ආතතිය මෙන්න මේ කප්පියට වැඩ කරනවා දෙකක් t කියලා. ඒ දෙකක් t මේ කප්පිය සැහැල්ලුයිනේ. ඒතර කප්පියට ස්කන්ධයක් නැහැ. ඒ දෙකක් t එහෙම මේ වස්තු පද්ධතියටම හම්බ වෙනවා දෙකක් t මේ පැත්තට. එතකොට යට m-ට ඉහළට බල සමාන කරනවා පහළට බලවලට. පහළට බල තියෙන්නේ mg sin θ. මම බලන්න. sin θ. මම මේක බැලන්ස් වෙන්නේ නැහැ කියන මම චලනය වෙන පැත්ත හොයන්න යන්නේ sin θ. ඉහළට බල වෙන්නේ දෙකක් t නේ. ඒ කියන්නේ මොකද්ද? mg sin θ සමාන වෙනවා 2mg sin θ. වෙන්න බෑනේ මේක. මේක ඝර්ෂණ බලයක් නැත්තම් මේක ඉහළට චලනය වෙන්න ඕනේ. ඝර්ෂණ බලයක් නැත්තම් අර m පහළට මේ චලනය වෙනවා මෙයා ඉහළට චලනය වෙනවා. දැන් මේ ඝර්ෂණ බලය ක්‍රියා කරන්න ඕනේ නම් ඉහළට චලනය වෙන්න හදන්නේ පහළට. එහෙනම් ඝර්ෂණ බලය මෙයාගෙන් ක්‍රියා කරන්න ඕනේ පහළට. F ඝර්ෂණ. එහෙනම් F ඝර්ෂණ වැටෙන්නේ පහළ දිශාවට. පහළ දිශාවට. පහළට බල ඉහළට බල වලටනේ සමාන කළේ. පහළට බල වෙන්නේ mg sin θ. ඉහළට බල වෙන්නේ දෙකක් t තන්තුවේ ආතතිය වගේ දෙගුණයක්. එතකොට පහළට බල වලට තමයි මේ F ඝර්ෂණත් එකතු වෙන්න ඕනේ. F ඝර්ෂණ. එහෙනම් මෙතෙන්ටත් F ඝර්ෂණ. හරි. දැන් මේ mg sin θ අර පැත්තට අඩු කරනවා. අඩු කරාම F ඝර්ෂණ සමානයි mg sin θ කියලා එනවා. දැන් F ඝර්ෂණ බලය සමානයි μ වතාවක් r අභිලම්බ ප්‍රතික්‍රියාව. මෙතනින් ක්‍රියා කරන මේ පැත්තට ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඔය අභිලම්බ ප්‍රතික්‍රියාව සමානයි mg cos θ ඒව දෙකක් නෙමේ 2mg cos θ නේ. m ස්කන්ධ දෙකටම මෙහෙට බල r මේ පැත්තට බල වෙන්නේ 2mg cos θ. එහෙනම් 2m ට පද්ධතියටම මෙහෙට බල සමාන කරනවා පහළට බලවලට. මෙහෙට බල වෙන්නේ r මේ තලයේ දිගේ. පහළට බල වෙන්නේ 2mg cos θ. හරිනේ. ඔච්චරයි. මේ පද්ධතිය මේකට සලකලා ගත්තේ. ඉතින් ඔය r දාමු මෙතෙන්ට. F ඝර්ෂණ කියන්නේ μr. F ඝර්ෂණ කියන්නේ μr. F ඝර්ෂණ හදාගෙන ඉමු ඕන්න. F ඝර්ෂණ සමානයි μr. μ වතාවක් ඔය μ කියන්නේ ඇයි මේ μ දැම්මේ මම? දැන් මේ F ඝර්ෂණ බලය ඇති වෙන්න පුළුවන් අපි F ඝර්ෂණ බලය හෙව්වා කියමුකෝ. මේ F ඝර්ෂණ බලය තමයි mg sin θ. දැන් හොඳට අහගන්න මේ තර්කය. මේ F ඝර්ෂණ බලය මොකක් හරි ඝර්ෂණ බලයකින් මේක බැලන්ස් වුණා නම් එච්චරයි. සමතුලිත අවස්ථාවේ තිබ්බා නම් එච්චරයි. ඝර්ෂණ සංගුණකේ ඉතා ඉහළයි නම් සාමාන්‍ය ස්ථිතික අවස්ථාවේ මේ අවශ්‍ය කරන අර පැත්තට අදින්න බලන බලය mg sin θ නේ ඊට සමාන බලයක් දෙන්න එයා සමත් නම් ගැටලුවක් නැහැ. හැබැයි ඝර්ෂණ සංගුණකය අඩු කරගෙන යනකොට ගාන්ට සීමාකාරී ඝර්ෂණ බලය මෙන්න මේ ඝර්ෂණ බලයට. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය මෙයා අදින්න හදන බලයට mg sin θට චලනය වෙන්න අදින්න හදන බලයට mg sin θට සමාන වෙච්ච මොහොතේ ඝර්ෂණ සංගුණකේ හෙව්වනම් ඒක තමයි තියෙන්න ඕන අවම ඝර්ෂණ සංගුණක. ඊට වඩා අඩු එකක් තිබුණොත් චලනය වෙනවා. ඊට වඩා වැඩි එකක් තිබුණොත් කොහොමද චලනය වෙන්නේ? අවම ඝර්ෂණ සංගුණක වෙන්නේ තියෙන්න පුළුවන්. මෙන්න මේ ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය වෙන්න ඕන ඝර්ෂණ සංගුණකය. මෙන්න මේ ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය වෙන ඝර්ෂණ සංගුණකය හෙව්වනම් හරි. එහෙනම් මේ ඝර්ෂණ බලය වෙනුවට දානවා අපි μr කියලා. මේ ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය කරගෙන μr දානවා. එතකොට μr සමානයි μr වෙනුවට දානවා r හෙව්ව දැන් 2mg cos θ. දැන් ගාන ඉවරයි. 2mg cos θ සමානයි mg sin θ. mg ට mg කපලා යනවා. මේ දෙක මේ පැත්තට යනවා. එතකොට එනවා μ සමානයි sin θ බෙදීම 2 cos θ. ඒ කියන්නේ භාගයයි tan θ.
ඔන්න mu කියන එකට එනවා භාගයයි tan θ කියලා. ගාන ඉවරයි. උත්තරේ 1 ආන්සර් එක 1. මීට වඩා මේක සංකීර්ණ වෙනවා. මේ ඝර්ෂණ සංගුණකයේම මෙතනක් තිබ්බනා නම් අපිට සාමාන්‍යයෙන් මෙතන ඝර්ෂණ සංගුණකයේ භාගයයි කියලා වගේ දුන්නා නම් ස්කන්ධ දෙක අතර ඊට පස්සේ මේක සමතුලිත වීම සඳහා අවශ්‍ය කරන පල්ලෙහා තලයට අවශ්‍ය කරන ඝර්ෂණ සංගුණකය වගේක් අහුවනම් හරි හොඳයි. තව මේක අහන්න පුළුවන් විදිහ තියෙනවා. මීට වඩා සංකීර්ණ වෙන්න. මේක මේ සරල අවස්ථාව තාම. හරි. අපි ඊළඟකින් ආයෙ සෙට් මේ ඔයාලට අමාරු ගණන් තියෙනවා නම් දාන්න. ගොඩක් අමාරු වෙන්න ඕනේ. සාමාන්‍ය හොඳ අමාරු ගණන් තියෙනවා නම් දාන්න. අපි ඒව හදමු.